නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදි අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එතාවතාපි කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උදුගතාස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ගෞරවනීය ලොකුහාමුදුරුවෝ වහන්සේලා ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුනි හැමදිනම අද දවසේ මේ විහාරස්ථානට සම්බන්ධ වෙලා වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගෙන අනුශාසනාවන්ට සවන් යොමු කළා. විවිධ අන්දමින් කුසල ධර්මයන් රාශියක් තමන්ගේ ජීවිතයට සිද්ධ කරගෙන ඉන්නේ. ඉතින් මේ වෙලාවේදීත් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාන් වහන්සේ විසින් අනුමත කළ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් දේශනා කළ දේශනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි. ඉතින් මේ උතුම් දහම් බිඳකට සවන් යොමු කරලා අපිට පුළුවන් විදිහට මේ අවස්ථාවට අනුකූලව දහම් කරුණු ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මාතෘකා කරගත්තු ගාථා ඔස්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණු ධර්ම පරයයක් තමයි මම මේ පුංචි මාතෘකා ගාථාවක් යොදාගත්තේ. නමුත් මේක ගොඩාක් ගැඹුරුයි. ඉතින් මේවා අර සම්මාදිට්ඨිය පිණිස සම්මාදිට්ඨි සූත්‍රයේ 16 ආකාරයකට දේශනා කරලා තියෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඉතින් එයින් පළවෙනි පරයය තමයි මේ අකුසලංච පජානාති කියන මෙන්න මේ අකුසලයේ දැනගන්නවා. එහෙම නැත්නම් කුසලයේ දැනගන්නවා, කුසල මූලයේ දැනගන්නවා කියන මෙන්න මේ කාරණා. ඉතින් මේක මේ කම්මපත වාරයේ හැටියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපේ ජීවිතයක් පවතින මේ සෑම ජීවත් වෙනවා කියන තැනකම තියෙන්නේ මේ අතීත කර්ම ගෙවමින් නව කර්ම සකස් කිරීම. ඉතින් ඒ නිසා ඒකට ගොඩක් වැදගත් නිසා මම හිතුවා මේ වෙලාවේදී මේක සම්පූර්ණ ඉතින් අපිට කියන්න අපි දක්ෂ නැහැ. නමුත් එයින් අපිට කරුණු කාරණා කීපයක් ගන්න පුළුවන්. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් තමයි මේ කාරණා ටික දේශනා කරේ. උන්වහන්සේ දේශනා කරනවා අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපික අවසෝ අරිය ශාවකෝ ඉතින් මේ ප්‍රමාණකින්ම සම්මාදිට්ඨියට ඇති වෙන්න පුළුවන් කියන මේ අකුසල් කුසල් ඒ කුසල මූලයන් අකුසල මූලයන් දැනගත්තා. එතකොට ඕගොල්ලන් කොහොමද මේ වෙනකොට දැන් බණ අහලා තියෙනවනේ ගොඩක් නේද? බණ අහලා තියෙනවා. ඉතින් මේ කාරණා ටිකත් එක්ක බලනකොට අපි දන්න මට්ටමට කොහොමද මේ කුසල් කොච්චරක් තියෙනවද? ඔව්. කුසල් කොච්චරක් තියෙනවද? අකුසල් කොච්චර තියෙනවද? අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. මොන අකුසලංච පජානාති. අකුසලයේ දැනගන්නවා. අකුසල මූලයේ දැනගන්නවා. මොකද්ද අකුසලයේ මොකද්ද? අකුසල මූලයේ මොකද්ද? අකුසල මූලයේ ඔව්. ඒ අකුසල මූලය නේද? එතකොට අකුසලයේ දැනගන්නවා කියන්නේ ඔව් නේද? ඒ ටික තමයි දස අකුසල නේද? දස අකුසල කියන්නේ කොච්චරද?
10 වෙන්නේ කොහොමද? සිත, කය, වචනයට තුන ඔය තුන් තැනින් නේද? එතකොට සිතින් කීයද? සිතින් 3යි, කයෙන් 3යි, වචනෙන් 4යි. එතකොට කයෙන් 3 මොනවාද? සතුන් මැරීම, සොරකම් කිරීම, කාම වර්ධව හැසිරීම. එතකොට සිතින් අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි කියලා කියනවා නේද? නැත්නම් ලෝභ දේශ මොහ. එතකොට වචනෙන් ඉස්වතන පාරසවතන ඒ ටික නේද? එතකොට මේ ටික ඔක්කොම වෙන්නේ ඇයි? දැන් මේක ඇවිල්ලා පේනනවා මේ චේතනා කර්ම, චෛතසික කර්ම කියලා දෙකකට බෙදෙනවා. නේද? චේතනා කර්ම කියන්නේ මොනවද? සිතින් සිතලා කයින් කරනවා. සිතින් සිතලා වචනෙන් කරනවා. නේද? ඒ වගේ දේවල්. එතකොට චෛතසික කර්ම කියන්නේ සිතේම යෙදෙන අකුසල නේද? සිතේම යෙදෙන. එතකොට මේ ටික ඔක්කොම වෙන්නේ ලෝභ දේශ මෝහ කියන මූලයන් නිසා නේද? ඒතර මේ ටික අනිත් පැත්ත තමයි කුසල් නේද? මේ ටික නොකර ඉන්න එකනේ කුසල්. එතකොට අපි දැන් මේ වෙනකොට දැන් දන්නවා එහෙනම් හොඳ නරක නේද? කුසල අකුසල එහෙම දන්නවා. හැබැයි මේක වෙන්නේ කොහොමද? මොකක් හරහාද වෙන්නේ? ඔය සිත මුල්ලලා තමයි නේද? චිත්තේන නීති ලෝකෝනි. ඉතින් සිතෙන් තමයි සකස් වෙන්නේ එහෙම නෙමෙයි. දැන් මේ ටික වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි ජීවිතයක් ගත කරද්දී අපිට පරිස්සම් වෙනවා ටිකක්. දැන් අපි මේ බණ අහන්නේ, භාවනා කරන්නේ මොකක් හරි අපේ මානසික පැත්තේ අවුලක් ලියාගන්න. නේද? අපේ තියෙන උගදෝකෝ ටික ප්‍රශ්න මාලාවක් ලියා ගන්න තමයි මේ සාකච්ඡා කර කර ප්‍රායෝගිකව වඩන්නේ. එතකොට මේ ටික මේ බණ අහනකොට ප්‍රායෝගික වෙනකොට අපිට ඒ ටික ලිහෙන්න ඕනේ. නේද? එහෙනම් අපි ඇවිල්ලා තියෙන විදිය කොහොමද කියන එක හොයන්න. නේද? එතකොට අපි හොයාගෙන යනකොට ලෝභ දේශ මොහ ඇති වෙන්නේ මොනවා හරි එළියේ තියෙන, පෙනෙන, ඇහෙන, දැනෙන දේවල් මුල් කාරණාව කරගෙන ඒ දේවල් පිළිබඳව මොනවා හරි හිතින් බැඳුනා. නේද? ආසාවක් ඇති වුණා. නේද? ඒව පිළිබඳ ඇලුනා. එහෙම නැත්නම් ඒව පිළිබඳ ගැටුණා. ඔය දෙකනේ තියෙන්නේ. අපි ජීවිතය පවත්වන ගමන් එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. එතකොට අපි බැලුවාම ඇලෙන්නේ, බැඳෙන්නේ, ගැටෙන්නේ මොකක් හින්දාද? සම්පූර්ණ අවිද්‍යාව මුල් වෙලා තමයි වැඩේ වෙන්නේ. දැන් ගොඩාක් දුරට අපි අවිද්‍යා අන්ධකාරය තුල ඉන්න සාමාන්‍ය ලෝකයා සම්පූර්ණයෙන් ගෙඩි පිටින් ගිලගෙන තමයි ඉන්නේ. වඩ පිටේ තියෙන දේවල් එක්ක, එළියේ තියෙන දේවල් එක්ක තමයි ඔට්ටු වෙවි අනිවාර්යෙන්ම ඉන්නේ. දැන් අපිත් මේ මොහොතේ සමහර විට අවබෝධය අඩු නම් ඒ தත්ත්වය තමයි තාම ඉන්නේ. නේද? ඒක අපි සම්පූර්ණ වෙලා නැහැ. එතකොට මේ ඇවිලෙන්නෙම ඇයි? මොනවා හරි එතන තේරෙන නිසා. ඇවිලෙන්න හේතු ටිකක් තියෙනවානේ මොනවා හරි නේද? රුඩු ගොඩක් වුණත් මොනවා හරි ටිකක් ඇවිලෙන්න හේතුවක් තියෙනවා නේද? මොනවාද? සුදුසුකම් ලැබලා තියෙනෝනේ ඇවිලෙන්න. නේ? වහා ඇවිල ගන්න අසුළුයි කියන්නේ. නේද? දැන් පැට්ටල් ආදී ඔක්කොම ටික තියෙන නිසා ඇවිල ගන්න. නේ? දැන් ඒ ටික කොහෙද තියෙන්නේ? Taman ගාව. නේද? එතකොට ඔක්කොම ටික තියෙන්නේ Taman ගාව. එළියෙන් අපිට හම්බ වෙන්න ඕනේ අරමුණක් විතරයි. මොකක් හරි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් විතරයි අපිට ඕනේ. නේද? එහෙම එකක් හම්බෙච්ච ගමන් ඔක්කොම ටික අපි අතින් තමයි දාගන්නේ. නේද? අතින් දාගෙන විතරක් නෙවෙයි, මේ පේන ඒවට අපි හිතනවා. ඇහෙන ඒවට හිතනවා. ඊළඟට දැනෙන ඒවට හිතනවා. ඊට පස්සේ හිතෙන එක ඇත්ත කරගෙන ආපහු එළියට බාඳිනවා. ආයෙ එළියෙන් හොයනවා. නේද? එහෙනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? පේන ඒවායි ප්‍රශ්න තියෙනවද?
පේන මේ රූපවල ඒවයි පින් තියනවද? පව තියනවද? කුසල් තියනවද? අකුසල් තියනවද? ඇහි පින් තියනවද? පව අකුසල් කුසල් තියනවද? නැහනේ. එහෙනම් ඇහි විඥානෙත් නැහැ. එහෙනම් මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයේම ඔය කියන රූප සද්ද එහෙම නැත්නම් ඇහැ රූපය ඇහි විඥාන කන සද්ද කනේ විඥාන දිව රසය දිවේ දිව විඥාන ඔය විදිහට මේ 18 ධාතුවක්ම තියෙනවානේ නේද 3 6 18යි ඔය 18ේම තියෙනවාද පින්පව කුසල කුසල ඕවා එකක්වත් නැති කරන්න කියලා උදාහරණ කියලා තියනවද? නෑනේ. හරි ප්‍රශ්නයක් තියෙන්නේ මේ රූප ටික නැති කරන්න. එහෙම කියලා කියනවද? නෑ. එහෙනම් ඉතින් මේ ලෝකේ තියෙන කොහොම මේ නැති කර කර ඉන්නේ නේ අපිට මේ අවබෝධ වෙන්නේ. එහෙනම් ලෝකේ තියෙන දේවල් එහෙමම තියෙද්දි අපේ පැත්ත තමයි නිමා ගන්න තියෙන්නේ. අපේ පැත්ත තමයි හදා ගන්න තියෙන්නේ. එහෙනම් ලෝකේ ප්‍රශ්නයක්ද තියෙන්නේ අපේ හිතේ ප්‍රශ්නයක්. අපේ හිතේ ප්‍රශ්නයක් තියෙන්නේ නේ. එතකොට හිතේ ප්‍රශ්නය ලියා ගන්න තමයි එළියේ දේවල් අපි මෙච්චර කාලයක් බලපු ආපු දේවල් වල ඇත්ත නැත්ති යථාර්ථය මොකද්ද කියලා තමයි දැන් මේ පරිශීලනය කරන්නේ. දැන් ඒක මෙච්චර කල් පරිශීලනය කරන්න ගිහිල්ලා ඕගලන්ට දැන් වැඩේ මේ වෙනකොට ඔප්පු වෙලාද තියෙන්නේ නැත්නම් තාම රැවටීම එහෙම තියෙනවද? ටිකක් දුරට ගෙවිලාද? නෑ සාමාන්‍යයෙන් මගට මගක් විදියට නුවණ සාමාන්‍ය තේරිලා තියෙනවා මේක මොකක් හරි අතුලාන්ත ප්‍රශ්නයක් තමයි තියෙන්නේ කියලා. නමුත් අපි හැමතිස්සෙම මේ අද්දිත් බණ අද්දිත් නෙත්‍යමාගෙන ඉන්නේ කාටද? ඔය එළියට දාගෙන ඉන්නේ නේද? අර ඉබ්බ අවයව ටික දාගෙන ඉන්නවා වගේ නේද? එතකොට නරියාවෙලා කඩාන කනවනේ. ඒ වගේ තමයි අපිටත් මේ බුදුහාම කියන්නේ මේ ටික හකුල ගන්න. ඇයි මේ ටික දැන් අපි මෙච්චර කාලයක් කරේ එළියේ දේවල් හොය බැලුවා. නේද? හැබැයි ඒව බලන්න එපා කියලා තියෙනවද? නෑ ඇහැේවත් රූපවල ඇහැ විඥානේ ප්‍රශ්නයක් නැත්තම්. ඒ අරබයා හිතන එකේ නේද ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට අපි හිතින් නේද වටිනාකම් දෙන්නේ. දැන් ඇහැට රූපයක් පේනකොට ඇහි ප්‍රසාදයට පදිත වෙනවා බාහිර වර්ණ සටහන. නේද? බාහිර කියන්නේ යම්කිසි ආලෝකයයි ඇහැයි රූපයි ඇහි විඥානයි ඔන්න ඔය කියන කාරණා හතරක එකතුවක් නිසා ඇහි ප්‍රතිබිම්බය තුල මේ පදිත වෙනවා ඡායා මාත්‍රයක් නේද? ඡායා මාත්‍රයක් පදිත වෙනවා. එතකොට මේ ඡායාව ඡායාවක් නේද? එතකොට ඇහැ කියන්නේ කණ්ණාඩියක්. එතකොට කණ්ණාඩියේ ප්‍රශ්නයක් නැහැ. කණ්ණාඩියට ඕන තරම් රූප වැටෙනවා. අපි ඉස්සරහට ගියාන් පස්සේ අපි එගුණාන් පස්සේ රූපේ පේනවා අපේ. අපි අහකට ගියාම නැහැ. නේද? එතකොට අපි එබෙන වාරයක් ගානේ අපි හිතන මොකද්ද? ආන්න මම ඉන්නේ. ඕන අහකට ගියා මම නැහැ. නේද? ආයෙ පුණා ඔන්න මම ඉන්නවා කියලා නේ. එහෙනම් අපි එබෙන හින්දා නේද පේන්නේ? එබෙන්නේ නැත්තම් පේන්නේ නැහැ. ආන්නේ වගේ උපමාවකට දැන් තියාගන්න මේක ගැඹුරු ඥානයකට යනකොටත් තියෙන්නේ ඔන්න ඕකම තමයි. අපිට ලෝකයක් හම්බ වෙනකොට අපිට දෙයක් තියෙනකොට මට මම ඉන්නකොට අනුන් ඉන්නකොට ඉන්නවා තියනවා කියලා හම්බ වෙනකොට එහෙම හිතක් තියෙන තාක්කල් තියෙනවම තමයි. අපිට ලෝකයක් තියෙනකන් ලෝකේ තියෙනවා. එහෙම එකක් නැත්තම් නැහැ. නේද? දැන් ඕගොල්ලන්ට මේ අබකොටේ විහාරස්ථානේ තියෙනවා කියලා හිතෙච්චින් දැන් උදේ ආවා. නේද? දැන් මේ ඇවිල්ලා ඉන්නවා. නේද? දැන් හවස යනකොට ගෙදර තියනවා කියලා හම්බ වෙනවා. තියෙන හින්දා නේද හොයාගෙන යන්නේ. නේද? නැත්තම් මේ ඇහැවත්, රූපවත්, ගේවත්, ඒ විත්තිව මොකවත් දන්නේ නැහැ. නේ? ඔය වගේ තමයි. දැන් අපි මෙතන ඉන්නවා ඇමරිකාවේ යන්න ඕන කියලා හිතනවා. ගිහලා බයිනවා. බෑගුණා ආයේ මේ වගේම තමයි ගෙවල් දොරවල් ඉඳ ගන්න ගස් කොළන් ටිකක් හම්බ වෙනවා. ඊට මේකද ඇමරිකාව කියලා හිතනවා. එමුනේ. ඉතින් ඒ ගියත් මේ ඇහැ හරපුවන් ඒ සීමාවකට මේ පේන ඇහෙන ටිකක් තමයි එතනත් වෙන්නේ. එතකොට ඒවයි තියෙනවද ඇමරිකාව? ඈ? අන්න ඒක තමයි කියන්නේ අපි ශ්‍රී ලංකාවත් හරියට තාම දැකලා නැහැ නේ.
නේද? මට මංවත් දැකලා නැහැ නේ තාමනේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. නේද? එතකොට උන්නෝම එකක් තියෙන්නේ. එතකොට අපි මේ අනාත්ම වූ දේවල් ආත්ම කරගෙන තමයි දුක් විඳින්නේ. නේද? අනාත්ම වූ දේවල් කියලා කියන්නේ ඇයි? ඈ? නෑ ඒක ආත්මයක් වශයෙන් සත්වේ පුද්ගලෙක් වශයෙන් පණවන්න හේතුවක් නේ. එහෙම එකක් නෙති. නේද? සත්‍ය පුජ්‍යලේක ආත්මයක් වශයෙන් පණවන්න බැරි හින්දා තමයි අනාත්ම කියලා කියන්නේ. දැන් අපි කියමුකෝ අපිට මේ පේනවා. නේද? ඇහැ රූපය ඇහි විඥානේ නිසා ආලෝකයත් එක්ක රූපයක් පේනවා කියන්නේ. මේ හේතු ටික එකතු වෙන්නේ තියෙන්නේ. ඇහි ප්‍රසාදිතේ තියෙනින් තමයි බාහිරේ ඡාය වැටෙන්නේ. නේද? ඒකේ තියෙන දීප්තිමත් භාවයේ ප්‍රසාදේ නිසා ඒකේ තියෙන උපයට තමයි අර පතිත වෙන්නේ. නේද? ඒතර කනෙත් තියෙන වගේ ප්‍රසාද අපිට පේන්නේ නැහැ. නමුත් ඒවයේ යම් යම් දේවල් අර විදිහටම ඒවයි පතිත වෙනවා. ඒ ඇවිල්ලා ශබ්ද හැපෙනවා. නේද? එතකොට යම් යම් හේතු දැන් අපි කියමු ගන්ටාරයක් ගහනවා එහෙම නැත්නම් යකඩ කෑල්ලක් තට්ටු කරනවා කියන්නේ. දැන් දෙකක් එකට හප්පනකොට සද්දයක් ඇති වෙනවා. නේද? මේ ඇති වෙන සද්දය ඒ යකඩ කෑල්ල දෙකට අයිතිද? ඈ? නෑනේ. මේ කෑල්ලේ තිබ්බද ආවේ මේ කෑල්ලේ තිබිලා දාවේ කියලා කොහොම හොයන්න බෑ. ඉස්සෙල්ලා තිබිලා දාවේ දැන් තියෙනවද කොහෙද ගියේ කියලා හොයන්න බෑ. ඒ වගේ තමයි අපිට පේනවා කියන එක. ඇහැට රූපයක් පේනවා පේන එක තියෙන එකක් නෙමෙයි. දැන් අපි හිතන්නේ මේ තියෙන දේවල් තමයි මට පේන්නේ. මං තියෙන දේවල් බල බල තමයි මේ ඉන්නේ. ඇහෙන ශබ්ද තියෙන ඇහෙන ශබ්ද මට කන තියෙන දැනෙන ඇහෙනින්ද මං ආගෙන ඉන්නවා කියලා නිදාගෙන. දානවනේ සින්දුවක් කියලා ආගෙන ඉන්නේ. ඒතර මොකක්ද දැන් මේ වෙලා තියෙන්නේ? ඈ? ඔව් අපි ඉන්නේ අවිද්‍යා අන්ධකාරයක බොරු ටිකක. නේද? එතකොට මේක අපි හොයන්න ඕන. ටික ටික පරිස්සමෙන් යෙදෙන්න ඕනේ. නේද? අපි රූපයක් බලන වාරයක් ගානේ, සද්දයක් අහන වාරයක් ගානේ, ගඳ සුවඳ විඳින වාරයක් ගානේ අපි මේක නුවණින් විමසනවා. නේද? මේ හේතු ටිකක එකතුවක් තියෙනවා. ඒ හේතු ටිකෙන් ඇති වෙච්ච එකතුවේක ඵලය හේතු වලට නැවත අයිති නැහැ කියන එක තමයි කියන්නේ. එහෙම අයිති නැති දෙයක් අපි අයිති කරගෙන තමයි දුක් විඳින්නේ. තේරුණාද? එහෙම එකක් තියෙන්නේ. එතකොට ඒක හොයන්න යන ගමනේ පරිස්සනේ තමයි දැන් ඔය සීල සමාධි ප්‍රඥා වඩමින් ඔය උත්සාහය දෙන්නේ. එතකොට අපි ටිකක් සාකච්ඡා කර කර බලමු මොකද්ද මේ වැරදිච්ච තැන. නේද? දැන් අපි කියමුකෝ සීනි, තේ කොළ, ඉඟුරු, කුණු වතුර ටිකක් අරගෙන තේ එකක් හැදුවා කියන්නේ. නේද? එයා හැදුවට පස්සේ අපි ඕකට කියනවා මොකද්ද? ඔව්. අර වතුර ටික සුදු පාට දෙච්ච වතුර ටික පාට කරලා ගත්තට පස්සේ සීනි ටිකක් දාලා එහෙම කළා මේකට අපි තේක කියලා කියනවා එක ප්‍රේන්ති කියනවා නේද? ඔය වගේ නම් කියන. දැන් ඇත්තටම ඉස්සෙල්ලා තිබුණාද තේක? දැන් මේ තේක කොහෙද තිබිලා දාවේ? දැන් මේ තේක දන්නවද තේක කියලා? නෑනේ. උණු වතුර ටිකක් තිබුණා, ඉඟුරු ටිකක් තිබුණා, සීනි ටිකක් තිබුණා. මේ තැන් වල තිබිච්ච කොට්ටාංශ ටික එකට එකතු කරලා අපිම සංයෝජනය කරලා අපිම දෙයක් හදලා අපිම පාට වෙනස් කරලා ඒකට අපිම නමක් දාලා අපිම බොනවා. නේද? ඉතින් අපි පානය කර කර ඉන්නවා ඉතින් කට්ටියත් එක්ක. නේද? ඉතින් හිතේ තලුමැරිල්ලක් නෙමෙයිද තියෙන්නේ? හා? හිත තලුමැරිල්ලක් තියෙන්නේ. දැන් අපි උදේ ඉඳන් මෙතන සීල් සමාදන් වුණා කියලා කවුද දන්නේ? හා? මේ ආසන ගොඩ නැගිලි මේ සුදු රෙදි මේව දන්නවද? නෑ. නේද? දැන් අපි නේද ටිකක් මේ දාගෙන අපි මේකට නන් ටිකක් දාලා. දැන් ඊයේ හිටපු කෙනා නෙමෙයි අද සිල්වතෙක් කියලා. නේ? ඊයේ හිටියේ වෙන මොකක් හරි කරගෙන. එතකොට මේක කිව්වේ නෑනේ. නේද? අද උපාසක උපාසිකා කියලා තමයි හඳුන්වන්නේ කවුරු උපාසක කට්ටිය ඉන්නව නේද? අන්නේම අහන්න. උපාසක පිරිස කීයක් ඉන්නවද දන්නේ අද දාන ගෙන කියලා එහම. නේද? එවැනි මිනිසුන් අතරිලා අනිත් අයට අහන්න. එතු අර ගියෝ කට්ටිය කී දෙනෙක් ඉන්නව කියලා අහන්නේ නැහැ නේ. නේද?
ඉතින් අන්න එතකොට මේ හැම එකකදී ප්‍රඥප්ති නේද? පණවගත්තුව නේද? එහෙනම් දාපු නන් ටිකක් නේද? එහෙනම් අපි මේ දැනගත්තු ඉගෙනගත්තු ටිකක් නෙත් තියෙන්නේ. ඈ? දැන් මේ අපි දුක් විඳින්නේ ඉගෙනගත්තු ටික දැනගත්තු ටිකෙන්ද නොදන්නේ වෙන්නේ. ඈ? ඈ? දැනගත්තු ටිකෙන් දුක් විඳින්නේ. ඒකනේ දවසක් අර ගුරුවරයෙක් ගාවට ගියේ මම දවසක් කිව්වද ඔය. ගුරුවරයෙක් ගාවට යන ශිෂ්‍යයෝ දෙන්නේ ඉගෙන ගන්න අහන්න. එක්කෙනෙක්ව ගානේ මතාල ඔක්කොම කළා මාසික ගාතු 1000 කියලා ගෙවලා එයා එනවා. මගදී අනිත් යාළුවට කියන එන්නම් දැනක් තියෙන ගුරුවරයෙක් ඉන්නවත් යන්න. එහෙමද මොනවද ඌ හරි. එහෙමනම් මට නම් එච්චරම දැනගන්න ඕනේ නැහැ මට භාගයක් විතර දැනගත්තාන් ඇති මම 500ක් ගෙවන්න. ගිහලා ගුරුවරත් එක්ක කතා කරගන්නකො. කියලා එයා අහනවා. ඉතින් ගුරුවරයා ගාවට ගිහිල්ලා එයා අර විදිහටම කියනවා මට ඔක්කොම ටික ඕනේ නැහැ භාගයක් ඇති කියලා. මම 500ක් දෙන්නම්. බෑ එපා මට 2000ක්ම ඕනේ කිව්වා. කවුද කිව්වේ? ගුරුවරයා අයියේ. අය 2000. ඈ? ඊට පස්සේ ඒ සිත්යා ඉතින් හරියට බුදුම වුණාවලු ඇයි මෙහෙම මොකටද කියලා. ඒකන් කවුරු නෑ ඔයා දන්නවනේ භාගයක් තියෙනවනේ. ඒ දන්න භාගේ නැති කරන්න කිව්වලු මට මේ 2000ක් ඕනේ. ඈ? ඉතින් ඇත්තටම අපිට දැන් මේ වෙලා තියෙන්නේ දැනගත්තු එක වැඩි වෙලා තියෙන්නේ. හොඳ නැද්ද? ඒකයි ප්‍රශ්නේ. ඉතින් අපි මේ ඉපදුනාට පස්සේ ඔක්කොම දාගත්තු ප්‍රඥාප්ති ගන්න අපි මේ තියෙන්නේ නේද? අම්මා තාත්තා කියනවා අයියේ අක්කේ කියනවා නංගි මල්ලි කියන යාළුවා කියනවා අරේ කියනවා මෙහෙ කියනවා විවිධ විස්තර. එහෙනම් බලන්නකො තනි කර මේ සංඥා විපල්ලාසයන් නේද? සංඥා සංකාර විඥාන ওই විදිහට තියෙන්නේ. දැන් බලන්න මේ ස්කන්ධ පංචක කොළ. නිකන් සාමාන්‍ය විදිහට නිකන් බුදුහාමුදුරුවෝ නිකන් මේ වචන හතරෙනුත් කියලා තියෙනවා. මොකද්ද? රූපේ පෙන බිඳක්, වේදනා දීපුබුලක්, සංඥා මිරිඟුවක්, සංඥාව මිරිඟුව සංකාර කේල් කඳක්, විඥානේ මායාවක්. එතකොට දැන් රූපයේ පෙන බිඳක් කියන පෙන බිඳුව ඔයගොල්ලෝ දැකලා තියෙනවද? වතුර වැක් කරන තැන් වල එහෙම තියෙන්නේ. අර ගොඩාක් වෙලා තියෙන කුට්ටිය වගේ නේ. අර හිමි චූඩි සියුම් බිපිලි තමයි බින්දෙන්නේ. ඒක ඉක්මනින් ඉවර වෙන්නේ නැහැ. හැබැයි ගෙවි තියෙනවා. එතකොට දිය බුබුල කියන එක වෙනම මොහොම. අර සබන් වලනුත් අපි හදනනේ. ඒ වගේ එහෙම බින්දෙන. පටපඩ ගානේ. ඒ වගේ අර ලොකු බුබුලු හැදිලා බින්දෙන එකකුත් තියෙනවනේ වෙනම. දැන් ඒක වගේ තමයි වේදනාව. දැන් අපි ඔය ඉඳගෙන ඉඳි කකුලක් වන් නමාගෙන ඉඳි ඉදි කට්ටෙන් අයින්න වගේ වේගෙන් තැන් වලින් පටපට ගාලා අර මැෂින් එකේ නීල් එක වදින්න වගේ නේද? අර එහෙම තියන නේද? ඒ වගේ අර මේ තැන් වලින් එහෙම. එතකොට බලන්න වේදනාව දීපුබුලක් තියෙන්නේ නේද? එතකොට එතන හරයසාරයක් වශයෙන් දෙයක් වශයෙන් මොනවාක්වත් එතන ගන්න පණවන්න තැනක් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න රූපේ හරි වේදනාවක් බලනකොට හරි ඊට පස්සේ සංඥා මිරිඟුවක්. දැන් අපි පාරක් දිගේ යනකොට ඕන්න වැවක් වගේ තියෙනවා. දැන් කෙලින් පාරවල් යනකොට එහෙම තියෙනවා. ඔය කතරගම දිහාම යනකොට තියෙනවනේ. ඒ වගේ අර පාර දිගේ වැව වගේ පේනවා. එතකොට මේ අපිට හිතෙනවා මේ වැවක් කියලාම හිතෙන වෙලාවකට. අපිත් ඒ දවස්වල පේනලා එහෙම තියෙන තාත්තට. නේද? අපි දන්නේ නැහනේ. පස්සේනේ තේරෙන්නේ මෙහෙම එකක් කියලා. මේ අවුව ප්‍රශ්නෙත් එක මේ හැදෙච්ච මිරිඟුවක්. ඉතින් ඒක තියෙන එක නේ ළඟට යන්න. ඒක ඈතට යන්න. ඉතින් මෙහෙම දෙයක් නැහැ. නැති දෙයක් ඇති වෙලා පේනවා. සංඥා මිරිඟුවක් කියන්නේ ඒක. සංඥාව කියන්නේ මේ වගේ එකක්. නේද? නානත්ත් සංඥා. නේද? නානත්ත් කාය නානත්ත් සංඥා කියන්නේ නේද? ඒ වගේ මේ සංඥා ගොඩක් තියෙනවා. නේද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටාව සංඥා, ධම්ම සංඥා ඔය සංඥා. නේ? සංකාරات තියෙනවනේ වගේ. සංකාරය ගත්තොත් කේල් කඳක් වගේ. කේල් කඳේ පතුරු ගලවනවා අරටුවක් හොයන්න පුළුවන්ද? ඉතින් හරයක් නෑ, සාරයක් නෑ, තියෙන දෙයක් නෑ. මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා ගන්න එකක් නෑ. නේද?
එතකොට ඔන්න දැන් ඕක වෙන පතුරු ගාලා ගලවල බලපු මොකුත් නෑ වගේ. එතනත් හිස් බවක් නෑ. හිස් බවක් කියන්නේ මොනවාක්වත් හරියට සාරයක් නැති දෙයක්. එතකොට ඔන්න තේරෙනවා අන්න එහෙනම් සංකාර කදලූපමා කේල් ගඳක් වගේ. නේද? ඊළඟට සංකාර ගොඩක් තියෙනවා. රූප සංකාර, ශබ්ද සංකාර, ගන්ධ සංකාර, රස සංකාර, පොට්ටබ්බ සංකාර, ධම්ම සංකාර, ඊට පස්සේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නේද? චිත්ත සංකාර ඊළඟට තව මොකද? පුඤ්ඤාව සංකාර, අපුඤ්ඤාව සංකාර, ආනන්‍යව සංකාර. ඔන්නම සංකාර ගොඩක් තියෙනවා. සබ්බේ සංකාර අනිච්චා කියලා කියනවා. මරුණාට පස්සේ හාමුදුරුවෝ ටික ඇවිල්ලා කියනවා අනිච්චවද සංකාරා උපාද වය ධම්මේන උපජිත්වා නිරුද්ධන්ති තේ සංගසමෝසුක. එතකොට කියනවා මේ අනිච්චවද සංකාරා කියනකොටම ටක් ගාලා නොවන තියෙන කෙනාට තේරෙනවා. දැන් මේ ධහම ඇසුරු කරන කෙනෙක් මලගෙදරක ගිහිල්ලා ඉන්නකොට හාමුදුරුවෝ පැන් වන්නකොට එයාට පට ගාලා භාවනාව වැඩෙනවා. වැඩෙන්නේ නැද්ද? දැන් මොකක්ද දන්නේ නැති මිනිස්සු කය ගාවලා ඉන්න හාමුදුරුවෝ අර එක්කෝ මේකෝ මොකක්ද දන්නේ නැහැ කියන. කියලානේ ඉන්නේ. දැන් ඕගොල්ලන්ට ඒ අතින් බලනකොට සතුටු වෙන්න පුළුවන් නේ. ඒ ඕක හොඳට දැනගත්තා. එතන කොයිද සංකාරය සකස් වෙන්නේ කොයිද එළියද? මේ ගස් ගල් වලද සංකාරය සකස් වෙන්නේ? ඔව් තමන්ගේ හිත තුලනේ. නේද? ඇහැ රූපේ, ඇහි විඥානේ ආලෝකයත් එක්ක ඉතප්පා වුණා සංඥාවට. දැන් අතන ඡායාව මාත්‍රයක් ඇහි පදිත වුණා. ඇහි පදිත එක චක්කු සම්පස්සේ මනෝ සම්පස්සේට අලලා දුන්නා. ඊට පස්සේ එතනින් රිලේ දුවනවා වගේ වැඩක් නෙටි. ඊට පස්සේ අර එක අතනම නැති වුණා. ඒක ඇහැ ගාවම බිඳුණා. එතනම නැති වෙනවා. මොහොතක්වත් තියෙන්නේ නැහැ. දැන් මේ බලාගෙන ඉද්දි අපි එක දිගට බලාගෙන මෙතන මොකක්වත් නැහැ එහෙම එකක්. නුවණක් තිබ්බොත් මෙතන මේ ලස්ස කෝටි වාරයක් බිඳි බිඳි නැති වෙන එකක් තියෙනවා. දැන් තියෙන බවට පෙනිලා තියෙන්නේ වේග වැඩිකමට. නේද? එතකොට ඔන්නෝම එකක් තියෙන. ඒකට මේක අපි අද හදාගෙන තියෙනවමයි කියලා. නැති එකක්. එතකොට බලන්න මේ සංකාරණ නේ? ඉතින් ඔන්න ඔය විදිහට. එතකොට මේක අපි ටික ටික තේරුම් ගන්න මෙන්න මේ සිද්ධියක් නෙත් තියෙන්නේ. මේ පේන වාරයක් ගන්න, ඇහෙන වාරයක් ගන්න. මේ දිට්ඨ සුත මුතු විඤ්ඤාත කියන මෙන්න මේ ධර්මතා ටික ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ආයතන සිද්ධිය අපි අවබෝධ කරගන්න. අපි දැන් ඔතනින් තමයි අපිට ওই කර්ම සකස් වෙන්නේ, සසර සකස් වෙන්නේ, පටිච්චසමුප්පාද සකස් වෙන්නේ, අනුරාග සසර යන්නේ මෙතන වැරදි. ඒතර මෙතන මේ නාම රූප જાග තියෙන මේ හිතේ කයේ සිද්ධිය දන්නේ නැතිකම තියෙන්නේ. නේද? එතකොට ඔන්න ඔය පරිශ්‍රණයේ යෙදෙන කෙනා අන්න අර විදිහට ටික ටික ඔය කුසල අකුසල කර්ම සත්‍යයෙන් තේරුම් අරගෙන ඒවා අවබෝධ කරගෙන තමන්ගේ සිතින් කයෙන් වචනේ වෙන ඒවා වළක්වගෙන ඒවා විනාශ කරගෙන කුසල් පැත්ත වැඩි දියුණු කරගෙන අකුසල් බැහැර කරගෙන යා ටික ටික පින්දහම් කරගෙන සිල් ගුණ වඩමින් සමාධි වඩමින් ටික ටික ওই නුවණක් කරා යන්න නේද? විදර්ශනා ප්‍රඥාවක් කරා යන්න ඕනේ. එතකොට තමයි Tamanට අන්න අර කියන සත්‍ය අවබෝධය ඇති වෙන්නේ. නේද? එතකොට සත්‍ය අවබෝධය තියෙන්නේ කොහෙද? අර රේණුකාණේ ආමුරන්ගේ පොතේ පිට කවර තියෙනවා සත්‍ය ඇත්තේ ඔබ ළඟම. ඒ බඹයක් පමණ ශරීරයෙන් අවබෝධ කළ හැක කියලා. බලලා තියෙනවද? මම නිගමට ඉන්න ගමන් කල්පනා කරා ඒ දවස්වල මට මේ ධර්ම හම්බුනේත් නෑ මම දන්නේත් නෑ. මට නිකන් හිතුණා කොහොමද එහෙම කියන්නේ මගේ තමන් ළඟමලු තියෙන්නේ කියලා කිව්වම මට නිකන් හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ බණක්වත් එච්චර දන්නේ නැහැ. ඉතින් එහෙම තියෙද්දි මම පොත බලද්දි එහෙම ඇතිච්ච එක මම කියන්නේ දැන් කියලා මම දන්නවා කියලා මම කියනවා නෙමෙයි. තාමත් හොයවා ඉන්නේ. එතකොට මේ ඉතින් අරකේ අර තියෙන සත්‍ය ඇත්තේ ඔබ ළඟම. එතකොට ඒ බම්බයක් තරම් ශරීරයෙන් අවබෝධ කර හැකියි. ඒ කියන්නේ ශරීරයෙන් අවබෝධ කරන්නේ නෙවෙයි. නමුත් මේකෙම Taman තුලින්ම අවබෝධ කරගන්න පුළුවන් එකක් කියන්නේ. එතකොට දැන් අපි සසර සකස් කරන්නේ ඝන දෙනු ආරම්භ කරන්නේ දිගෙන් දිගට ගෙනියන්නේත් නවත්තන්නේ මෙතන. එහෙනම් මෙතන තමයි වැරදිලා තියෙන්නේ. මෙතන වැරදිච්ච හින්දා තමයි දැන් වැඩි මෙහෙම යන්නේ. නේද? දැන් ඇත්තටම දැන් අපි කියමුකෝ මෙහෙම දැන් අපිට අපි හිතන විදිහට නෙමෙයිද ලෝකේ සකස් වෙන්නේ. හිතන විදිහට නෙමෙයිද? දැන් මෙහෙම ලෝකයක් තියෙනවා තියෙන ලෝකෙක අපි ඉන්නවා කියලා හිතෙන්නේ කොහටද? හිතට හම්බුනේ කොහෙන්ද? පොතෙන් අම්මා තාත්තා කියලා ලෝකෙ දිහා බලලා ඉස්කෝලේ ඉගෙනගෙන මම ටිකක් ඉගෙන ගත්ත ටිකක් නෙත්
ඉගෙනගත්තු හින්දා නේද දන්නේ. නේද? එතකොට මේ එහෙම එකක් දැන් තියෙනවා කියලා අපි දැන් විශ්වාස කළා. ඒවා ඉතින් විභාග වලට ලියලිය අනිත්‍යයට උගන්වන ලෝකේ ගැන කී ඉන්නවා. නේද? ඉතින් අහස ගැනත් දන්නවා, මහා මූද ගැනත් දන්නවා, මේ පෘථිවි ආදී මේවා ගැන දන්නවා. ඉතින් ඕම හොඳ මහාචාර්ය කෙනෙක් වගේ තමයි ඉතින් දැන් ඉන්න හදන්නේ. ඉතින් දැන් දන්නවනේ. හැබැයි ඔන්නක හොඳ කතාවක් මට මතක් වුණා මේ දවසක් කපිතාන් කෙනෙකුයි මහාචාර්ය කෙනෙකුයි යනවා නැවක. යනකම ඉතින් මහාචාර්ය හැමතිස්සෙම ඇවිල්ලා අහනවා මේ 3-4 ගමනක් ඇවිල්ලා ඇහුවා මේ කපිතාන්ගෙන් ඔබ මේ මෝද ගැන මොනවද දන්නේ කියලා. අනේ ඉතින් මම ওই උඩින් යනවා එනවා එච්චර දුරට දන්නේ නැහැ. ඉතින් මේකේ දුර ප්‍රමාණයක් අරගම් එකක් යන්තම් ටිකක් තමයි දන්නේ කියලා කිව්වා. ඉතින් දන්න ටිකක් කිව්වා. ඉතින් සමාජයට ආයිස් කඳුවේමක් තියෙන්න පුළුවන් හරියන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මහාචාර්ය මොකද කිව්වේ කපිතාන් ඔයාගේ ජීවිතේ 4න් එකක් නැහැ කියලා හිතාගන්න කිව්වා. ඇයි? එයා එච්චර දන්නේ නැහැනේ. එයාට වැඩි මහාචාර්ය දන්නේ හින්දා තමයි අරෙම කිව්වේ. ඔයාට වැඩි මම මූද ගැන දන්නවා කියලා තමයි අර කිව්වේ. ඊට පස්සේ ආයෙ ටිකක් එහාට යනකොට ඕන ආයෙ ඇවිල්ලා අහනවා කපිතාන් ඔයා මේ අහස ගැන මොනවද දන්නේ? ඉතින් ප්ලේන් එක එහෙමත් යනවා. ඉතින් ඉර ආන්ද තාරකක් තියෙනවා, ගුරුල්ලෝ පියාවන බලාකුළු තියෙනවා. මම ඉතින් යන්තම් ටිකක් විතරයි දන්නේ. ඔක දුර ප්‍රමාණයක් කොනක් කොටන්න මම නම් දන්නේ නැහැ. එහෙනම් කපිතාන් ඔයාගේ ජීවිතේ 4න් 2ක්ම නැහැ කියලා හිතාගන්න. ඈ ඊට පස්සේ ඕම ආයි පුතුවේ ගැනත් ඇහුවා. ඒක දන්නේ නැහැ. එයාට ඒක එක්ක ඔයා 4න් 3ක්ම නැහැ කියලා හිතාගන්න. ඔන්න දැන් මම කෙටි කරා. ඊට පස්සේ ටිකක් දුර යනකොට මොකද වුනේ? නැව හැපුණා ස්කන්ධයකට. දැන් මේක ගිලෙනවා. ඊට පස්සේ මේ කපිතාන් දුවගෙන ගියා මහාචාර්ය ගාවට. ගිහිල්ලා ඇහුවා මහාචාර්යතුමනි ඔබතුමා පීනන්න දන්නවද? අනේ කපිතාන් මම ඔක්කොම දන්නවා ඒක නම් දන්නේ නැහැ. ඒනම් මහාචාර්යතුමනි ඔබතුමාගේ ජීවිතේ 4න් 4ම නැහැ කියලා හිතාගන්න. මම පැනලා බේරෙනවා කියලා එයා පීනගෙන ගියා. එයා පීනන්න දැනගෙන හිටියේ. ඉතින් මේ උපමා කතාවක්. දැන් අපි ලෝකේ ගැන දැනගෙන ඉගෙනගෙන හිටියට අර විදිහට නම් දාගෙන හිටියට යා ලෝකෝත්තරයක් නැහැ නේද? ඊතර වෙන මග දන්නේ නැහැ කියන එක. එන ඊතර වෙන්නේ මග දන්නවා කියන තැනම තමයි ආන් අර සම්මානෙ දෙන්න තියෙන්නේ. ඒක දන්නේ නැත්නම් ඉතින් වැඩක්ම නැහැ නේ. අන්න ඒක. ඉතින් ඒ නිසා මේ ඉතින් ඔය ඉතින් අර හදපු ව්‍යවહાර කතා නමුත් මේ ඊතර වෙනවා කියන එකට මේ කොහොම පේනලා ගිහලා යන්නේ ගන්න නෙවෙයි. තමන්ගේ හිතේ අවබෝධයෙන් තමයි මේක සත්‍ය අවබෝධ වෙන්නේ. තමන් කියලා හිතෙන්නේ කොහොමද කියන්නේ? දැන් ඔයගොල්ලෝ ඉන්නවනේ. මේ ඉන්නේ මම මෙහෙමයි කියලා මම කියලා මොකෙන්ද පෙන්වන්න තියෙන්නේ? ඔව් මේ රූපකය ඇහැට සංඥා වැදිලා ඒ හැඩේ දිහා බලලා කියන ඔන්න මේ දැනෙන ඒවයිනුත් කියන ඔන්න මේ ඉන්නේ මම. නේද? ඊට පස්සේ අනිත්‍යයට කියන මම එන්නම් ඕ මෙහෙම කී ඕ මෙහෙම කතා කරලා ව්‍යවහාරයේ ටිකක් ඉන්න. ඊට තමනුත් හිතන මේ ඉන්නේ මම. ඊට තමන්ගේ අංග පුරා තමන්ට හිත ගිහිල් මේ හිතේ කය සවිඥානික වෙලා තියෙන සීමා ප්‍රමාණයට මధుරයේ පෙවුවත් ඔන්න දැනෙනවා. ඒ ටික මගේ කරගෙන ඉන්නේ. දැන් මගේ කරගෙන ඉන්නේ මේ ඇඟද හිතද? ඒ කියන්නේ මේ කය තියෙන හිතේද හිත තියෙන කයේද? ඈ? අන්න ඒක බලන්න තියෙනවා. කය තියෙන හිතේද හිත තියෙන කයේද? කයක් හම්බෙලා තියෙන හිතටද හිතක් හම්බෙලා තියෙන කයටද? කයක් හම්බෙලා තියෙන හිතටනේ. එහෙනම් හිතට හම්බෙච්ච සිතුවිල්ලක් නේද මම? කය දන්නවද මම කියලා? නෑ. එහෙනම් මේ සංකල්පමය සිද්ධියක් නැති. එතකොට මේ සංකල්පමය සිද්ධිය හැබැයි නිකන් හිතේනේ ඔක්කොම හිතේ කියලා නිකන් ඉන්න හොඳ නෑ. ඇයි? ඔක්කොම හිතේනේ කියලා අතහැරලා දැම්මොත් පරාදයයි හේතුව. හේතුඵල ධර්ම අවබෝධ නෑ. එහෙනම් හේතුප්පටිජ සම්භූතං හේතුබංගා නිරුද්ධ. හේතුවක් නිසා ඇති වෙනවා හේතු නැති වීමෙන් තමයි නැති වෙන්නේ. බුදුහාම දේශනා කරේ හේතුඵල ධර්ම. මේ ඇති කල්ලි මේ වෙයි. මේ නැති කල්ලි මේ නොවේ. කන්නාඩියට එබිතින්ද පේනවා. අහකට ගියාම නෑ. එබුණින්ද පේනවා. නේද? ඒ වගේ තමයි. හිතුන හින්දා මම වුණා.
මම කියලා හිතුවේ නැත්තම් මම නෑ. නේද? හැබැයි ලේසියකට මේක එහෙම නැති වෙනවද? නැති වෙන්නේ නැත්තේ ඇයි හේතුව? නෑ මේක ඇත්ත වෙලා සංසාරේ කල්ප කෝටි ගාණක් මම වෙලා ඇත්ත වෙලා. දැන් මේ ජීවිතේ මේක තමයි මම වෙලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපි අතෑරපු ගත කරපු ඒ ශරීර කෝඩු ටික මිහිදම් කරපුවා එකක්වත් දැන් මතක නැහැ. ඒ වෛද්‍ය සංකාර මතක නැහැ. හැබැයි හුරුව තියෙනවා. හුරුව තියෙනවා කියන්නේ අර එක එක සංසාරික ගති ලක්ෂණ ඔය එක එක දැනින් ඒව තියෙනවා. ඒ අනුවනේ ඔය දැන් අපි ඔය පන්තියක් දාලා උගන්වන්න ඕනේ නැහැ. ඒ අවශ්‍ය විදිහට ඒ ජීවිතවල පොඩි කාලේ ඉඳන් ඒ විදිහට හැදෙන්නේ. දැන් අපි මිනිස්සෙක් නම් මිනිස්සෙකුට ආවේනිකව දරුවෙක් බිහි වුණා. ඒ දරුවා ඒ අම්මා තාත්තගේ ක්‍රියාකාරකම් ටික අනුකූලව යන්නේ. එයා මේ කකුල් දෙකෙන් ඇවිදගෙන යන එක නේද? කතා බහ කරන එක ඔය වගේ විවිධ දේවල් ඒ අයට ආවේනික ටිකක් තියෙනවා. ඒවා ඒ ගති ලක්ෂණ. දැන් සතෙක් දැන් මේ මිනිස්සයා මැරිලා ආපහු ගිහිල්ලා අපි කියමුකෝ අඬු ගොඩාක් තියෙන සතෙක්ගේ කුසේ ඉපදුනා. ඒකටත් අර වගේ අඬු ගොඩාක් එක්ක ඉතින් මේ ඊළඟ අර වගේ මොනවා හරි මේම කෑම ටිකක් වාගෙන යන එකක්. නේද? ඉතින් එයා දන්නේ නැහැ කලින් හිටියේ කොහොමද මොකක්ද. එයාට දැන් ඒක ලෝකේ. එයාගේ ලෝකේ දැන් ඒක යාර. නේද? ඒ වගේ දැන් අපිටත් දැන් වෙලා තියෙනවා. අපිට දැන් මේ කලින් ඒවා එහෙම ගෙවිලා ගියා. දැන් මේක තමයි ඇත්ත වෙලා තියෙන්නේ. දැන් මේකේ ඉන්නවා මේකේ ඉඳන් බල අහා විඳ ওই දැනුම් සම්භාරයක් එක්ක පරිහරණය කර ඉන්නවා ඉඳලා ඊට පස්සේ කොයි වෙලාවෙ හරි මොකක් හරි එකක් මේකට වෙච්ච ගමන් කඩා වැටීමක් වෙච්ච ගමන් මේකෙන් බහැරට යන්න ඕනේ වෙච්ච ගමන් ඕනේ ඉතින් ආයස්මාත විඥානං කියලා නේද? යදා කායං ජහන්ති මේ කියලා නේද? එහෙම නැත්නම් මේ ওই විදිහට මේ අතිරං කායං කියලා එහෙම නේද? අතිරමතයන් කාය පටවින් අදිසස්සති කියලා ඔන්න. එහෙම ඉතින් ඔන්න ඔය වගේ එකක් නෙවෙන්නේ. හැබැයි මෙයාගේ අර තියෙන වටපිටාවේ ගැන තියෙන දැනුම් සම්භාරය එහෙමම තියෙනවා. නේද? ඒ කියන්නේ දැනුම් සම්භාරය කියන්නේ අර හිතපු බවට දැන් අපි කියමු අපි එකපාරට ගෙදර ඉඳලා ගමනක් යන වාහනයකට නැගගෙන. වාහනේට නැගලා දොර වහලා ගමන ආරම්භ කරාට පස්සේ දැන් එතන ගෙදර නැහැ. ගෙදර දොර ඇරලා එළියට ආවා වගේ තමයි. හැබැයි ගෙදරින් බහැරලා පිට ගියාට ගෙදර දැන් අතහැරලා තියෙනවා. ගේ දොර අතහැරලා දැන් යන්නේ. නෑ යාට ගේ දොර හම්බෙලා නැති. නේ? දැන් අපි රටක ගිහිල්ලා ඉතින් මාසයක් අමාරක් අර මෙහෙදි දැකපු ඒ දත්ත ටික ඒ සංඥා ටිකෙන් තමයි දැන් මේ ගේ විඳින්නේ. එහෙ ඉඳන්. හැබැයි මෙහි බාහිර කවුරු හරි කල්ලා අලුත් වැඩියා කරලා වෙනස් කරලා තිබ්බොත් මේක දන්නේ නැහැ. නේද? නමුත් එයා අර පරණ අත්දැකීම් ටිකෙන් විඳ ඒ ඉන්නවා. ඊට පස්සේ අරගේ අරමුණු කරගෙන ආයෙ හොයාගෙන යනවා එනකොට බාගද වෙනස් කරලා දෙන්න මොකද වෙන්නේ? නේද? එතකොට ඉතින් යා ආපෝ පරණ සංඥා ටික යන්තම් මැකෙන්න ඇරලා අලුත් ටිකක් වඩා තමයි ආයෙ අලුතෙන් හදාගන්න වෙන්නේ. ඊට පස්සේ කාලයක් යනකොට ඕන්නේ දැන් අර පරණ ගේ එහෙමම ගියා දැන් මේක ගේ වෙලා ඇත්ත වෙලා. අර බිත්ති ඔරලෝසුව මෙහෙම ඉල්ලලා තියලා හැමදාම වෙලාවල් වල ඉඳලා පුරුදු වෙලා ඔය ඔරලෝසුව ආයෙ වෙන බෙත්තියක ඉල්ලනවා කියන්නකො. දැන් පුරුද්දට හැමදාම ගිහින් බලන්නේ කොහෙද? අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. දැන් අපි මරුණාට පස්සෙත් ඕක තමයි වෙන්නේ. නේ? දැන් අපි බැඳිලා උපාදාන වෙලා පංචවංශකස් වෙලා තිබුණාම මොකද වෙන්නේ? ඔව් අර ඉන්න වටපිටාව ගැන තමයි ඉතින් අවධානය තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා ඒක දැකලා නේද? ඒ විදිහට මේ සිතුවිල්ලක් ඇති වෙලා නැති වෙනවා, සිතුවිල්ලක් ඇති වෙලා නැති වෙනවා කියලා. පේනවා, ඇහෙනවා, දැනෙනවා, නැති වෙනවා, එතනම ඉවර වෙන එකක් නේද? ඇහැ කරන ආසේ එතනම බිඳි එතනම නැති වෙන එකක් නේද? අපි මේ තියෙන බවට හදාගෙන තියෙන කියන එක තමයි බලන්න තියෙන්නේ. නේද? දැන් අපි කියමුකෝ අපි බණ භාවනා කරන නිවන් දකින්න කියලා සීල් සමාදන් වෙලා ඔන්න දැන් සමාධිය වඩන. විදර්ශනාවත් වඩන. ඔන්න ඉතින් මේ තමන් කල්පනා කරේ ඔන්න ගියේ කියන කේස් ක්ලෝන් නියද කීකේ කෑලි කොට්ටාස බල ඉන්න. දැන් හරිද? දැන් කෑලි කොට්ටාස බල ඉතින් ගණන් කර නේද? දැන් උදේත් බලනවා ජරා මරණ කියන ඔන්න ගාථා ටිකක් කියනවා. දැන් අපිත් කියන උදේ අවද මෙතන.
ඔව් කියනවා. අවිඥානා සුබ නිබං සවිඥානා සුබං ඉමං කායං අසුබතෝ පස්සං අසුබං කායං. ඔන්න කීකේ ඉන්නවා ඉතින්. අවදලක් කියන ආයේ කවදක් කියන. නේද? ඒ කියන්නේ අර සිහි වෙන්න කියන්නේ. ප්‍රත්‍යවශ්‍යතාවයත් එහෙම කරනවා. ඉතින් ඇත්තටම අපිට මේ බුදුහාමුදුරු දීලා තියෙන අපේ ප්‍රත්‍යවශ්‍ය ටිකේම තියෙනවා අපේ නිවන. ධාතු මත්තකෝ නිස්සතු නිජීව ශුන්‍ය. යථාපත්‍යං පවත්තමානං ධාතු මත්ත මේ වේත. මේක යථාර්ථවාදී වශයෙන් බලනකොට මෙහෙම එකක් කියලා. එහෙමනේ තියෙන්නේ නේද? දැන් අපි ගෙවල් හදදොරවල් හදාගෙන ඉන්නවා, ගේ දන්නේ නැහැ, බිත්ති ටික දන්නේ නැහැ, අපි ගේ ඇතුළේ ඉන්නවා කියලා. ඇඟ දන්නේ නැහැ, ගෙයක් ඇතුළේ ඉන්නවා කියලා. නේද? නෑ දැන් මේ ශාලාවේ ඉන්න මේ ශාලාව දන්නවද? එනේ අවුරුදු ගාණක් තිස්සේ මෙතන ඉඳලා ගියත් මේ ශාලාව දන්නෙත් නෑ. ඇඟ දන්නෙත් නෑ. අන්නේ වගේ අපි මේ හැමදැනම ගොඩනගා ගන්නව සංකල්පමය ටිකක් තියෙනවා. එතකොට මේ සිතුවිලි සංකල්පමය සිද්ධි ටික, මේ මානසික ගති ලක්ෂණ ටික හිත තුළ ගොඩනගා ගන්නා වූ දැනුම් සම්භාරයේ තුලින් තමයි අපි උපදව ගන්න මෙන්න මේක හොඳයි, මේක නරකයි, මේක මෙහෙම, මේක තියා ගන්න ඕනේ, මේක ගෙනියන්න ඕනේ, මේ බෑ ගන්න ඕනේ කියලා ඔන්න දැන් ඔළුවේ දාගෙන. එතකොට මොකද වෙන්නේ? ඉතින් ආයකකට යනවා ඉතින්. පංචමස්කන්ධ දුක්ඛ ආයත් පටිච්චසමුප්පන්න මෙන්න ගමක්. හේතුයෙන් ඵලයක් ඇති වෙනවා, ඵලය නැවත හේතුවක් කරගෙන. නේද? අම්මා කියලා සිහි වෙනවා, සිහි වෙච්ච එක බොරුවක්. ඉතින් අම්මා කියලා හිතෙච්ච ඉඳ ඇති වෙච්ච ඵලය නැවත හේතුවක් කරගෙන ආයෙ මොකද වෙන්නේ? ආයෙ අම්මෙක් වාගෙන යන්න පුළුවන්. නේ? අන්නේ යතේ ඉතින් නොසින්දී පවතින රසර ගමනයි. ඉතින් ඒ හින්දා දැන් මම අර ඒකයි මතක් කරේ. එතකොට අර මේ අතන්දිත් අර හාමුදුරුවෝ ඉතින් අර සම්මාදිට්ඨිය පිණිස අර කාරණා ටික පෙන්නලා. ඉතින් ගොඩ ලොකු සාකච්ඡාවක ඉතින් ගියා. ඉතින් මම මේ කෙටියෙන් මතක් කරේ මේ කාරණා ටික කියන්නේ. එතකොට මේ එතෙන්දිත් පෙන්වන්නේ ඒක තමයි. දැන් අපි රූපයක් පේනකොට ඒ පේන එකට අපි හිතන එක තමයි ප්‍රශ්නේ. නේද? කනට සද්දයක් ඇහෙනකොට ඒකට අපි අතින් දාලා හිතලා ඒකත් එක්ක සංයෝජන ඇති කරගෙන වැය කළා තමන්ම ඒකත් එක්ක මේ ඒ කියන්නේ පෙනිච්ච එකට හිතලා ඇති කරගන්න එක තමයි වැරද්ද. ඇහිච්ච එකට හිතලා ඇති කරගන්න එකේ තමයි ගැටලුව තියෙන්නේ. එතකොට එහෙනම් මේ හිතන ක්‍රමය වෙනස් කරන්න තමයි මේ ධර්ම තියෙන්නේ. නේද? එතකොට බුදුහාරු බණ කියනපු ධර්මයක් කියලා තියෙන සතර මහා ධාතුවට. නේද? ඉතින් අපිත් මේ රූපයන්ට ඉතින් හැමදාම මේ වගේ කියේ හැමදාම ගස් ගල් වලට ඉරහඳ තාරකා වලට ඉතින් අරවට මේවට අතීතයේ හිටපු හාමුදුරුවෝ ටිකයි ඔක්කොම දිහි උපාසකවරුයි විසාකාම ආරේමේ අනේ පිළිසිතුමා ඔක්කොම පටක ගහ ඉන්නවා ඉතින්. නේද? දැන් අවබෝධ වෙලාද? අන්න එකයි වැඩේ. ඒ ගැන ඒගොල්ලෝ ගැන කී පොත් ටිකකුත් ගොඩාක් මේ කරලා පුස්තකාලයකුත් හදලා තියෙනවා. නේද? ඒ ටිකක් කියවෝ. ඉතින් අපිත් මේ ටික ටික නරක නැහැ හොඳයි සම්මති අනිත් අය උගන්වන්නේ තමයි ටික නෑ සම්මත ප්‍රවත්මට ඒ ටික හරි. නමුත් නිවන තියනවද? නිවන නැහැ. නිවන තියෙන්නේ කොහෙද? ඔව් නිවන තියෙන්නේ තමා සතු. නේද? අන්න එකයි ඉතින් මේ මෙතන ඔප්පු වෙනකොට හරි ප්‍රීතියක් තියෙන සතුටක්. මොකද අපිට මේ ධර්මය අහනකොට බණ අහනකොට අපි මේ පොයට එන්නේ බණ අහන්නේ සිල් ගන්න අපේ තියෙන ගින්න නිමා ගන්න. එතකොට අපිට මේ වයින් හැම එකකින්ම අපිට එළියට දාලා එළියේ දේවල් එක්ක ගනුදෙනු කොල්ල අන්න අරයයින්ද මේ මුණා අරයයින්ද මේ මුණා අර කාරණාව නිසා අර දේ නිසා මට මේ දුක ආවගේ කියා මේ අපිට ඒ අනුන් කියන්නේ එළියට දාලා මේ අහක් ඒ කියන්නේ නැති එකක් මේ ඇති බවට හදාගෙන විඳින මුලාව දුරු කරගන්න තමයි මේ සත්‍ය ඇති අවබෝධ කරගන්න තමයි මේ බණ නේද? එතකොට දැන් නැති එකක් නෙමෙයි හදාගන්නේ නේද? නැති දෙයක් තමයි ඇති කරගෙන දුක් විඳින්නේ. එතකොට එන්නේ ඒක ඔප්පු කරලා හිතට ඇත්ත පෙන්වන්න තමයි ප්‍රායෝගිකව වඩනවා කියලා කියන්නේ. බණ අහලා ඒ විදිහට ටික ටික නුවණ විමසනවා කියලා කියන්නේ. ඉතින් දැන් අපි මේ ශාරීරිය මම මගේ කී කියනා නේ මෙහෙම මේ කෙස්ලොම් නිය කී කියනවා ඉදෙනවා පැහැෙනවා වයසට යනවා බැරි වෙනවා පේන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ අනේ කාච් එකක්වත් දාගන්න ඕනේ කී ඔහොම එක එක කර ඉන්නවා දැන් මේ පිළියම් කර කර. ඉතින් අවසානයේ දරාත් වගේ ඔය ගිහිල්ල කොයි හරි පණකෙන්ද යන්තම් ගැහි ගැහි තිබිලා ඔන්න අර මේ ලාම්පුවේ තෙල් ඉවරලා තිරෙත් එක යන්තම් අන්තිම ඩිංගි ගැහි ගැහි තිබිලා නේද? යන්න ඕන්න මෙන්න වගේ තිබිලා යනවනේ. ඒ වෙනකුණුත් මනස තියෙන්නේ කොහෙද? ඇඟෙන් තුන් කාලක් අඩුපණු ගහලා මැරෙන්න ඕන්න මෙන්න තියෙන
මට්ටමේ ඉන්න කෙනත් හිතනවලු අනේ මම බේර ගන්න අනේ තව ඩිංගක් ජීවත් වෙන්න ඕන තව ඩිංගක් ජීවත් වෙන්න. ඇයි ඒ තව ටිකක් මේක ඇත්ත වෙලා මේකේ ඉන්නේ. නෑ ඇත්තටම හිතේ මායාව තේරෙන්නේ නැද්ද? හිතට වැටලා නෙමෙයිද? දැන් බලන්න දැන් ඕගොල්ලන්ට මොනවා හරි අපි කිව්වොත් එහෙම මේ බය වෙන එකක් ඕගොල්ලෝ බය වෙන්නේ නැද්ද? දැන් බය අපිද දුන්නේ. ඇයි ඕගොල්ලෝ හදාගන්නේ විදි. යකෙක් ගැන කිව්වොත් යකා ඕගොල්ලෝ හිතේ හදාගන්නේ දුක් විදි. නේද? එතකොට ශෝකයක් දුකක් ඉපදෙන දෙයක් කිව්වොත් එහෙම කඳුළු හැලහලා මේ කල්පනා කර කර මේ දඟලන්නේ කවුද? ඉතින් ඒකනේ. ඕගොල්ලෝ ඔය අවශ්‍ය සංයෝජන ටික තියෙන හින්දා. නේ? මේ පොඩි අරමුණක් විතරයි දෙන්න ඕනේ. අර තියෙනවනේ ඉතින් පෙට්‍රෝල් අරමුණ. ටක් ගාලා ඇවිලෙනවා. නේ? දැන් රාග සිතුවිල්ල ඉපදෙන්නත් ඒ වගේ තමයි. හැම එකම ඔක්කොම ටික අවද කට්ටලේ සියල්ලම ඇතුලේ නැද්ද? තියෙනවා. තියෙනකොට මේකට පිටින් පොඩි අරමුණක් විතරයි එන්න ඕනේ. පණිවිඩයක් විතරයි එන්න ඕනේ. ඊටු ටික මෙහෙන් දාගෙන දුක් විඳලා ඔළුව අත ගාගෙන කෑ ගහ නේද? එක කෝල් එකයි එන්නේ. ඔන්න පුතාට දුවට මෙහෙම වුණා කිව්වනම් ඇතිනේ. එහෙම කෑ ගහන්නේ අනේ මාත් දාගෙන යන්න කිකි. නේද? යාර බැඳින්. වැඩි ඕනේ නැහැ. තමන්ගේ කකුල ගල කැපුණ කියන්නේ. පුළුවන් නම් නඩුත් දානවා නේද? වෙන කවුරු හරි තැළුවා නම් එහෙම ගාන්නත් එක්ක යනවා. කකුල ගල කැපෙච්ච නිසාම අර අචේතනික වස්තුවක් හින්දාම ඒක දිහා නරක තරහින් බලන්නේ. හැබැයි සමහරක් අය ගිහලා ඒකත් තරලා මෙහෙම කවුරු හරි දාලා කියලා දාපු කෙනෙකුට බයින. නේ? මේ පුජ්‍යලේ කරපු එකක් කියලා ඒක පුජ්‍යලේක් විදිහට අරලා එහෙම බයිනවා. නමුත් ඇත්තටම අරකට එක ඉතින් පුළුවන් නම් පොඩ්ඩක් ඔය හරි පැටලිච්ච ගන්න ඉදුණාට පස්සේ ඔක අල්ලගෙන ගාවන්නම ඉඳලා අර වේදනාව ඉතින් හැම වෙලාවෙම තියෙන පහ වෙලා යනවනේ. ඊට පස්සේ ඔන්න ඉතින් නිකන් ඉන්නවා. කකුල කර්මයට හැපුණානේ මට පොඩ්ඩක් බැරි වෙලා කියලා Tamanට දොස් කී කී ඉන්නවා. බැරිලක කවුරුත් ඇලුවොත් මොකද වෙන්නේ? අයි දෙකම එකයි නුනේ. නේද? ඉතින් ඔන්න වගේ සිතින් කයෙන් ඔය වගේ දිවෙන් ශරීරයෙන් මේ හැම තැනින්ම ආයතන දිගෙන් පස් පොලකින් අල්ලා දෙනවා. මෙයා පත්තු කර කර ඉන්නවා. මේ එකක් අල්ල ගන්නවා ආයෙකට යනවා. ඒකක් අල්ල ගන්නවා ආයෙකට යනවා. නේ? දැනොත් මේ හදා හැම තිස්සෙම එක චිත්තක්ෂණයක් ගන්න මේ සිතුවිල්ලක් ඇතිල නැතිනම් දැන් මෙතන. දැන් අපි මේ දිගෙන් දිගට පවතින එකක් අල්ලගෙන මම කියලා බනවගෙන තියෙන්නේ. නේද? දැන් බලන්න වේගවත් සිද්ධියක් මෙතන තියෙන්නේ. වේගවත් සිද්ධියක් තියෙන්නේ. දැන් මේ පෑන් එකක් අරගෙන වගේ. දැන් මේක තැනක් අපිට මෙන්න මේ තැන මම බලා ඉන්නවා කියලා එක තැනක් අල්ලන්න පුළුවන්ද? බෑ. ඒ මොහොතට කියන්නත් ඉස්සෙල්ලා කට අරිනකොට මේ ගිහිල්ලා ඉවරයි. තව තැනක තිබිච්ච ටික ගිහිල්ලා තව තැනකුත් ඇවිල්ලා ඒ ටිකක් ගිහිල්ලා අලුත් ටිකකුත් ඇවිල්ලා ඔහොම වෙලා. ඒක තියෙන වෙලාවක් තියනවද? නෑ. අන්න ඒකින් තමයි පණවන්න තැනක් නෑ. හැබැයි අපි සම්පූර්ණ එකටම කරලා කියනවා පෑන් එක. නේ? ඒ වගේ දැන් අපි මේ තියෙන බවට හදාගෙන තමයි අද මේ දුක් විඳින්නේ. තියෙනවා ඉන්නවා. දැන් අපිට ලෝකේ හම්බෙන්නකම් අම්මා තාත්තා තියෙනකම් ගේ ඉඩම තියෙනකම් මම අනුන් ඉන්නකම් මම ඉන්නවා. හැබැයි මේ සංකල්පමේ සිද්ධිය තේරුම් ගත්තොත් මගේ චිත්ත මට්ටමේ සිද්ධියක් සංකල්පමේ සිද්ධියක් මට හිතක් මේ විදිහට හිතට හිතෙච්ච හින්දායි මේ මේකක් හම්බුනේ තුන් නැත්තම් නෑ නේද කියලා. ඒකට සිත අවබෝධයි. නේද? ඒකට සිතුවිල්ල පාසා විදර්ශනා කරන්න. පේනකොට, ඇහෙනකොට, දැනෙනකොට. එහෙනම් දැනගන්න එකේ නේද ප්‍රශ්නේ තියෙන්නේ කියන එක. ඒතකොට යා ඇහැට බැඳෙන්නෙත් නෑ, රූපෙට බැඳෙන්නෙත් නෑ. ඒවයි කිසි ප්‍රශ්නකුත් නෑ, ඒවයි පිම්පවුත් නෑ. ඒ ආරබයා හිතින් හිතලා තමයි අතින් ඔය කළා තමයි මේක හදාගෙන යන්නේ කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ යා මේ එතනම ඒ මොහොතේම සෙනියක් පාසා උපදින සිතුවිල්ලක් ගන්න යාට විදර්ශන. එතකොට යාට මේ සත්‍ය අවබෝධ වෙයි. නේද? ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට ඇති කරගන්න තියෙන්නේ. ඉතින් දහම ගැන කතා කරන්න ගිය ගොඩාක් තියෙන. හැබැයි මේ කතා කරන මාත්‍රයටම ඔයගොල්ලෝ නුවණක් ගෙනිච්චොත් ඒක භාවනාවම තමයි. දැන් අපි කියමු අපි තනියෙන් හිටියොත් ඕනම ඉන්නවා ඉතින්. අර පැත්තට පාත් වෙනවා මේ පැත්තට පාත් වෙනවා නිින්දත් යනවා. මොකක් හරි චිත්තපටියක් බල තමයි ඉන්නේ. හොඳයි නැද්ද?
ඉතින් කරපු භාවනාවක් නෑ අන්තිමේදී භාවනා කරා කියලා කියන මොකද කරේ ආවොත් මේ කෑලි කොට්ටාන්ද ටික බැලුවා කියයි. මොකක් හරි අතීත අනාගත එකක් බලලා පොඩි මැජික් එකක් බල බල ඉඳලා චූටි සුඛයක් දැනිලා ඒකට ඇලිලා ඉඳලා තියෙනවා. හොඳයි නැද්ද? නැගිටලා බලපුවම මොකුත් නැහැ. ගොඩ නගපු දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා අපි ඒ හින්දා තමයි කල්යාණ මිත්‍ර ඇසුරින් ධර්මය අහපුවම පස්සේ අපිට තියෙන දෙයක් තමයි ඒ අහන මාත්‍රයේම නුවණක් එනවා. එතකොට එතන විදර්ශනාවක් තමයි වෙලා තියෙන භාවනාවක් තමයි. අර ගොඩක් දෙනෙක් බණ අහද්දිම සෝවාන් සකදාගාමී අනාගාමී තත්ත්වයන්ටපත් වෙනවා කියන්නේ. එහෙම කියනවන්නේ. එහෙම තත්ත්වයටපත් වෙන්නේ යාට සක්කාය දිට්ඨිය දුරු නයි මම මගේ කියලා පණවා ගන්න යාට තනන්න හම්බෙන්නේ නැහැ. අය විෂයාකාර සක්කාය දිට්ඨිය යන්නේ තියෙන්නේ අපේ. නේද? ඒතර ඒක ගෙවෙනවා. ඒ පණවන්න තැනක් නැහැ. කොතනටද මම කියලා? දැන් අපි භාවනා කරගෙන ඉන්නවා කෙස්ලොන්නේ එකේ කියලා. ඉතින් මේන් බලපුවා ඉතින් මොනක් කරන්නේ නැහැ. දිය කළ, පා කළ, කුඩු කොල්ල, පුච්චල, අලු කොල්ල බැලුවත් මොකුත් නැහැ. එතකොට ඔන්න සූප විපස්සනාව දැන් හරි එතන එන්න මේකක් තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ කාල පිළ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නේද වර්ණ ගන්ධ රස ඕජ මෙන්න සුද්ධාෂ්ටක මෙන්න එහෙම ධර්මතාවයක් මේ ධාතු ස්වභාවයක් නේද මේවා ඇහැට පේන්නේ මේ ඒ මොහොතේ දැනෙන සීතල එනවා රසය උණුසුම් දැන් සිසිල් ඕම ටිකක් දැනෙනවා අපිට දැන් මේ ඔක්කොම හිතට නෙදන්නේ මේ කයවත් මේ ගස් කොළා ඉඩ කඩම් මේ පොළොව මේවා දන්නේ මේ ශරීර කුඩු ඒක මොකක්ද දන්නේ නැහැ මේ හතර මහා ධාතුන්ටම තමයි මේවා හිත. මේ හිතට තමයි දැන් මේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ. යා සැප හදාගන්නේ දුක හදාගන්නේ ඔක්කොම ඔය හිතේ දැන් අපි ඒකනේ අපිට දැන් කොච්චර කොයි විදිහේ හිටියත් අපිට මේ සැප නැහැ. දැන් අපි කියන්නේ මේ ලෝකේ සැප විඳින කෙනෙක් ඉන්නවද උඩ බැලුවා. කිසිම අඩුපාඩුවක් නැහැ. අපි කියමු හොඳට හැම දෙයක්ම තියෙන කෙනෙක් ඉන්නවා කියලා. කිසිම දෙයක් නැති කෙනෙකුත් ඉන්නවා කියන්නකො. නැති කෙනා දුක් විඳින්නේ මොනවටද? අර තියෙන කෙනාට දේවල් මෙයාට නැති හින්දානේ. එතකොට තියෙන කෙනා දුක් විඳින්නේ මොකටද? එයාට සැප වැඩි වෙලා. හොඳයි නැද්ද? සැප වැඩි වෙලා. ඇයි? හොඳයි නැද්ද? ඇයි එයාටත් දුකක්. බාගර සැප වාහනයක සැප මෙට් එක ඉන්නවා. මේක දුක වෙලා අයියේ. ඒ සැප වැඩි වෙලා. ඇයි එළි වෙනකම් මේ හොඳ මෙට් එක නිදාගත්තනේ. ඉතින් කී පාරක් 10 12 ගමන පෙළුණක් දන්නේ නැහැ. අර පැත්තට මේ පැත්තට ඇයි මේ? අමාරු. දැන් අමාරුකම තිබ්බි මෙට්ටේද? සැප දුක තිබ්බි මෙට්ටේද? මේ තමන්ගේ කාය මේකෙන් මේක හටගත්තේ. ඒ කියන්නේ තමන්ගේ වෙච්ච දැන් වේදනාව මගේ කරගෙන හින්දානේ මට දුක සැප හෝ දුක හෝ කියලා වේදනාවල් එනේව මගේ කරගත්ත හින්දා. පේන හැනේ මගේ කරගත්ත හින්දා. නේද? ඉතින් ඒක එකක්ව මට ආයෙදි මම මගේ වශයෙන් ගන්න බෑනේ. අනාත්මයි. දැන් අපිට මේ ඇහැට පේනවා. පේන එක අපි කරන වැඩද? ඉතින් අපිට ඕන විදිහට මේ එහෙම බෑ. ඒ හේතු තියෙන නිසා ඒ ප්‍රත්‍ය නිසා ඒ ඇහැට පේනවා. ඉතින් ඇහි ප්‍රශ්නකුත් නැහැ රූප වල ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒකේ ධර්මතාවයට ඒ ඡායාව වැටෙනවා. මේ ප්‍රශ්න නැහැ. නේ? ඉතින් අපි මොකද කරන්නේ? උනන්දුවෙන් මේක පාවිච්චි කරලා උනන්දුවෙන් බලලා ඒ දේවල් රැස් කරලා ඇහෙන් රැස් කරලා ගොඩ ගහගෙන මේ ටික වැඩි වෙලා දුක් විඳිනවා. නේද? ඉතින් බලන්නකො තව නම් කොච්චර නම් සංසාරයයි දායයි. මැරිච්ච අය ගැනත් ආය අල්ලගෙන. නේ? ඉතින් ඒ හින්දා මේ මොහොතේදී අපි සැපසනසිල්ල එන්න නම් හිත අවබෝධ කරගන්න ඕනේ. මේ සිතුවිල්ල රැවටිලා නේද කියලා නේද? ඉතින් සිතුවිල්ලට රැවටෙන්නේ නැතුව එතනින් තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් මම ඔතනින් යාට කියන්න යන්නේ නැහැ. ඇතිනේ. නේද? ටයිම් එකක් ගියා. දැන් මෙතනින් එහාට හොඳටම තව ටිකක් මම දන්නේ සෝවාන් ඵලයෙන් පිටවල දෙයි මේ අපේ අනිමිත් හාමුදුරු වඩිනවද? ඒ අනිමිත් හාමුදුරු කියන්නේ හොඳ දක්ෂ හාමුදුරු කෙනෙක්. මේ මමත් ඔය යම් කාරණා අහගන්නවා. ඉතින් උන්වහන්සේ දැන් 45 විතර වඩිනවා. දැන් 4:00 විතරනක ඕගලන්ට බණ අහන්න පුළුවන්. 5 සීල් පවාරණය කරනකම් උන්වහන්සේ වැඩසටහන කරනවා. නේ? ඉතින් ඒ හින්දා මේ ඕගලන්ට ප්‍රශ්න ගැටලු තියෙනවා අහන්න. එතකොට උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්.
ඉතින් හොඳයි මේ වෙලාවේදී වටිනා කුසලයක් රැස් කරගත්ත හැම දිනම තමන්ගේ මීගේ ඥාදීන්ට පින් දෙන්න. දෙවියන්ට පින් දෙන්න හේතු වෙන මේ හැම දිනාටම දෙලෝ සාන්තිය සලසාගෙන උතුම් නිවනින් සැනසෙන්නට හේතු වෙන වටිනා පින්කමක් අද දවසේදී අපි හැම දිනම එකතු වෙලා සිද්ධ කරගත්තා කියලා හැම දිනම සතුටු වෙනවා.